හායි යාළුවනේ ඔන්න අද අපි කියලා දෙන්නේ පළවෙනි බ්ලොග් එකෙන්ම ඔයාලට කොහොමද ගෙදර ඉන්න 10 දෙනෙක්ට විතර රයිස් එකක් මෙන්න මේ විදියට රසම රස රයිස් එකක් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් යමු වැඩේට. මේ තියෙන්නේ අඩුම කුඩුම ටික ලුණු ටික කරපිංචා ටික සුදු ලුණු ටික අබ ටික ඔය තියෙන්නේ ලස්සනට පිහියත් එක්කම ඔන්න තියෙනවා කැරට් ලීක්ස්. ඔන්න ඉතින් අපේ මාමා මෙයා ඉන්නේ අනුරාධපුර සෞත්තේගම රන්බණ්ඩගේ ගෙවල් පැත්තේ. ඔව් එයා තමයි මේ ලීස් කපන්නේ. බලන්නකෝ පළපුරුද්ද සහ කළ පුරුද්ද. ඒ විදිහට තමයි මෙයා මේ ලීක්ස් ටික හරියට රසට පදමට කපන්නේ. ඉතින් බලන්න රයිස් එකකට කොහොමද ගැලපෙන ආකාරයට කඩේ හදනවා වගේම මේ ගෙදර ලීක්ස් ටික කපා ගන්න විදිය එළවලු ටික ඒ විදිහට කපාගෙන ගිහිල්ලා තමයි හරියට රසට ඒ රයිස් එකට එළවලු ටික හැපෙන්න තියෙනවා. නැද්ද? ඉතින් බලන්නකෝ මේ විදිහට පිළිවෙලකට කලපුරුද්දයි පළපුරුද්දයි ඇතිව එළවලු ටික කපා ගන්න විදිය. දැන් ඉතින් කපා ගන්න කැරට් ටික බලන්නකෝ තීරු ටික කපනවා නිකම් මිනිමස් කපනවා වගේ. නේද? ඒ විදිහට තමයි මෙන්න මේ ලස්සනට කැරට් ටික කපා ගන්න. මෙහෙම කපාගත්ත කැරට් ටික හිමීට කපාගෙන කොටාගෙන යනවා. ඇයි දන්නවද යාළුවනේ මේවා මෙහෙම කරන්න? ඩිඩිප්ස් ගාලා කරන්න ඕනේ. ඒ රයිස් එකට අර කැට විදිහට මේ මොනවද කැරට් ටික හැපෙන්න ඕන නිසා. ඔය විදිහට තමයි එළවලු ටික රසට පදමට හදාගන්න. ඔය තියෙන්නේ කැරට් ලීස් ටික කපාගත්ත විදිය. දැන් මාමා හදන්නේ තාච්චිය ලිපේ තියලා රත් වෙනකොට පොල් තෙල් ටික දාගන්න. පොල් තෙල් ටික ඔහොම දාගත්තම තාච්චිය රත් වෙනකොටම පොඩ්ඩක් තාච්චිය රත් වෙන්න දෙන්න ඕනේ නේද? තෙල් ටික දාගෙන. ඉතින් දැන් මාමා බිත්තර ටික මුලින් දාගන්නයි හදන්නේ. බිත්තර ටික දාගෙන ඔන්න ඔහොම පදමට ලුණු සුදු ලුණු ටිකක් දාගෙන බිත්තර ටික හදාගෙන කලවම් කරගෙන තමයි මේ හයන්න හදන්නේ. ඉතින් බලන්නකෝ බිත්තර ටික මේ විදියට කවලම් කරගෙන ඉන්න පැයිනේ මුලින් නේද? ඕනම රයිස් එකක් හදන්න කලින් බිත්තර ටිකනේ මුලින් දාන්නේ. ඒ විදිහට බිත්තර ටික කවලම් කරගෙන පස්සේ ඔන්න එළවලු ටික දාන්නයි යන්නේ. ඔන්න දැම්මා ලීස් කැරට් කපාගත්තු ටික. මේ තියෙන්නේ කලින් හදාගත්ත සුදු බත් එක. ඔයාලට පේනවනේ සුදු බත් එක සුදු පාටට තියෙන විදිය. මුලින්ම මේ ටික පොඩ්ඩක් අර කැටි ගහෙන්නේ නැති වෙන්න තියාගෙන ඉන්න ඕනේ. ඔන්න දැන් බත් එක හලනවා අර බිත්තර ලීක්ස් කැරට් වලට දාපු ටෙම්පරාදුවට බත් ටික හලාගත්තා. දැන් ඉතින් අනාගෙන තමයි යන්න ඕනේ. හරිද? ඒ විදියට අනාගෙන පොඩ්ඩක් මික්ස් වෙන්න එපායිනේ. හොඳට එළවලු ටික හැපෙන්න නම් මික්ස් වෙන්න ඕනේ. නැත්තම් බත් කැටි ගහිලා මේ බත් කන්න බැරි වෙනවා. මේ තියෙන්නේ කලින් අතගාලා මිරිස් පදමට හදාගත්ත චිකන් ටික. ඒකත් දැන් ඔන්න චිකන් ටික හදන්නයි යන්නේ. ඒකටත් සුදු ලුණු කරපිංචා ලුණු ටික දාලා තෙලේ බැදගෙන මාමා දැන් හදන්නේ චිකන් ටික දාගන්න. ඉතින් බලන්නකො ඒක ටෙම්පරාදු වෙනකන් පොඩ්ඩක් තෙලේ හොඳට බැදෙනකන් තියෙන විදිය නේද? ගෙදර හදාගන්න රයිස් එකනේ. ගෙදර රස කාරක නැතුව මේ ලෙඩ රෝග නැති වෙන තමයි මේ රයිස් එක හදන්නේ. ඔන්න දැන් මාමා චිකන් ටික දාගත්තා. රත් වෙච්ච තාච්චියට. ඉතින් දැන් මේ තාච්චියට දාගෙන තමයි මෙන්න මේ විදිහට ලස්සනට පාටට එනකන් අත ගාගන්නේ. හැන්දෙන් අත ගාන්නේ. ඉතින් ඕක තමයි චිකන් කරිය. තේරෙනවද? පේනව නේද ලස්සන චිකන් කරිය. ඔව් දුම් දාගෙන එන චිකන් කරිය. අර රයිස් එකට තමයි මේ චිකන් කරිය